welcome back to my channel. ඔයාලව ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද ටිකක් විශේෂ දවසක්. මොකද දන්නවද අද අපේ අම්මගේ උපන් දිනේ. ඉතින් අද එහෙම විශේෂ දෙයක් කරන්න හිතන් ඉන්නේ නැහැ. ඒ වුණාට මම හිතුවා අම්මට තෑග්ගක් දෙන්නත් විදිහක් නැති එකේ මම අම්මට කෑමක් හදලා දෙනවා කියලා. ඉතින් අපි බලමු මොකද්ද කරන්න ඉන්නේ කියලා. තෑග්ගක් දෙන්න වෙන්නේ නැහැ කියන්නේ මම තාම මුකුත් ජොබ් එකක් කරන්නේ නැහැ නිකින්ද. ඉතින් මං ගාව සල්ලි නැහැ. ඉතින් ඒ උනාට මට පුළුවන් කෑමක් හදලා දෙන්න. ඉතින් ඒකින්ද අපි බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. එහෙනම් ඉතින් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ උදේ නැගිට ගමන් තමයි මේ වීඩියෝ එක ගන්නේ. ඉතින් අද vlog එක මුලින්ම පටන් ගන්න ඉතින් උදේ නැගිට්ටට පස්සේ. ඩේ vlog එකක් නම් රෙකෝඩ් වෙන්නේ නැති වෙයි. ඉතින් අද උපන් දිනේ දවසේ කරන චූටි වැඩ වගේක් ඔයාලට පෙන්නන්නම්. එහෙනම් ඉතින් යම් vlog එකට අපි දැන් මොකද කරන්න කියලා බලන්න. ඉතින් දැන් අපි බලන්න යන්නේ අපේ අම්මගේ බර්ත්ඩේ කේක් එක. අයියා තමා අරගෙන ආවේ මේක. මම ගියේ නැහැ ඒ වෙලේ. ඉතින් එයා තමා ලස්සන එකක් බලලා අරන් ඇවිත් තිබුණේ. ඉතින් මේ vlog එක රෙකෝඩ් කරේ මාර්තු 15 වෙනිදා. එදා තමයි අපේ අම්මගේ බර්ත්ඩේ එක තිබුණේ මාර්තු 15. ඉතින් මං vlog එක දානවද නැද්ද කියලා හිතා හිටියේ මෙච්චර දවසක්. මොකද දැන් අම්මට එහෙම ලොකුවට තෑග්ගක් දෙන්න දෙයක්වත් නැහැ. ඇත්තටම කේක් කපන එක විතරනේ එතන රෙකෝඩ් කරන්න තියෙන්නේ කියලා. ඉතින් මම ටිකක් අදිමදි කර හිටියේ vlog එකක් දානවද නැද්ද කියලා. ඒ වුණාට පස්සේ මට හිතුණා vlog එකක් දානවා කියලා. ඉතින් මම දවල්ට කාලා හැම දැන් මේ අයිස්ක්‍රීම් එකක් කන්න යන්නේ. වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න ගත්තොත් ඔහොමයි ළමයි. වරදිනවා. ඉතින් අයිස්ක්‍රීම් එකත් කාලා ඊට පස්සේ මම හිතුවේ දැන් 3ට විතර මේ ඒක හදන්න පටන් ගන්නවා. ඉතින් මොකද්ද කියලා කිව්වේ නැහැනේ. ඉතින් අද රෝල්ස් හදන්න තමයි යන්නේ. ඉතින් ලොකු වාව් එකක් නැහැ. ඒ වුණාට ඉතින් මම සෑහෙන කාලෙකින් තමයි හදන්නේ. ඉතින් අපි බලමු අද මට හදාගන්න පුළුවන් වේද කියලා. ඉතින් මම එකට දාන්න ගත්තේ අද බිත්තර රෝල්ස් තමයි හදන්න යන්නේ. ඉතින් පිටි ළඟට බිස්කට් කුඩු අනම්මනම් ඕනි කරන ජාති ටික ඔක්කොම දැන් ළඟට ගත්තා. දැන් ඉතින් හදන්න තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම රෝල්ස් එකේ අර පේස්ට් එක ඔතන නිකන් පෑන්කේක් වගේ එක තියෙන්නේ. අන්න ඒක තමයි හදන්න දැන් මම යන්නේ. ඉතින් ඒකට පාන් පිටි ළඟට ලුණු දාගන්නවා. මේකේ මම රෝල්ස් 4ක් විතර හැදුවා. මොකද අපේ ගෙදර ඉන්නේ 3 දෙනායිනේ. ඉතින් ගොඩාක් හදන්න ඕනේ නැහැ. මොකද එච්චර ඉතින් කන්නේ නැති නිසා. ඉතින් 4ක් හැදුවා. මොකද අපේ අයියා 2ක් කනවා අනිවාර්යෙන්ම. ඒක හින්දා මේ ඉතින් බැටර් එක හදාගෙන මං ඔයාලට මේකේ හදන හැටි කියන්නේ නැහැ. මොකද ගොඩක් අය රෝල්ස් හදන හැටි දන්නවා. මොකද ඒක හරිම ලේසි. ටිකක් කියන්නම්. මොකද මම මේකේ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි රෝල්ස් හදන එකේ. ඉතින් මට පුළුවන් විදිහට පොඩ්ඩක් වැඩි කිඩ දාලා මම හැදුවා. අන්තිම පෙනුම නම් එච්චරම සාර්ථක නැහැ. වුණාට රහ හොඳට තිබුණා. ඉතින් අපි අර පාන් පිටි ලුණු ඊළඟට බිත්තර දාලා හදාගත්තු ඒ බැටර් එක දැන් පෙරා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඔයගේ කප් එකක් ගත්තේ අර පෙරන එක දාන්න. මොකද අර මේ පෑන් එකට දාන්න ලේසියිනේ. මම නම් අපේ ගෙදර ඇත්තටම පෑන් එකක් නැහැ. ඉතින් අර නන් ස්ටික් පෑන් එකේ තමයි මම හදනවා කියලා හිතුවේ. මොකද එතකොට අර පෑන් කේක් එක වගේ එක මේ ගලව ගන්න ලේසි හින්දා. ඉතින් බිත්තර ටික තඹ ගත්තා. ඒ වගේම අල ටිකක් තඹ ගත්තා. මොකද රෝල්ස් එකේ පේස්ට් එකට හදාන්න ඕන හින්දා. ඉතින් අල ටිකත් දැන් පොතු අරගන්න තමයි තියෙන්නේ වතුර ටික පෙරලා.
ඊට පස්සේ ඒ පොතු අරගත්තු අල ටික දැන් හොඳට පොඩි කරගන්න තියෙන්නේ. අර ලොකු ලොකු කෑලි හිටින්නේ නැති වෙන තරමට හොඳටම පොඩි කරගන්න ඕනේ. ඔයාලට අර අල මේවා කරන්න අර තියෙනවා නේද මේ මොකද්ද අල පොඩි කරන එකක් මම එකට කියන නම මොනවද දැන් මතක නැහැ. එකක් නැත්තම් ඔයාලට මෙහෙම අතින් අනා ගන්නත් පුළුවන්. මොකද ගෙදර අයන කන්නේ ඉතින් අත් හැම හොඳට හොදලා අතින් පොඩි කරගන්න එක ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඉතින් ඊට පස්සේ දැන් අපි යන්නේ අපි නෙවෙයි මම දැන් මේ රෝල්ස් එකට දාන පේස්ට් එක හදාගන්න තමයි යන්නේ. ඉතින් මුලින් මේකට දාගන්නවා සුදු ලූණු. ඒ ටික ටිකක් බැදෙනකොට ඊළඟට ලූණු ඊළඟට අමු මිරිස් අන්තිමට කරපිංච දානවා. ඒ ටික දාලා ටිකක් බැදෙන්න දීලා අපි ඊළඟට දාගන්නවා කැරට්. මේ අපේ අයියා එක එක කෝලම් කරනවා ගණන් ගන්න එපා. වීඩියෝ එකක් ගන්නවා දැක්කොත් මැද්දට පැනලා ඒක සවුත්තු කරනවා. ඉතින් අයියලා ඉන්න ගෙවල් වල මේ වගේ දේවල් හොඳට වෙනවා ඇති කියලා මම හිතනවා. මොකද අපේ ගෙදර නම් ඒක අඩුවක් නැතුව වෙනවා. ඊට පස්සේ කැරට් ටික දාලා අන්තිමට අල ටික දාගන්න ඕන. මම මේකට අර සැමන් අනම්මනම් දාන්නේ නැහැ. මොකද මේක එග් රෝල් එකක් හදන හින්දා බිත්තර තඹපු බිත්තර දාන හින්දා වෙන මොකුත් දාන්නේ නැහැ මස් මාළු වර්ග. ඉතින් ඔයාලා ඒ අතරේ ලුණු ඊළඟට ගම්මිරිස් 3-5 කහ ඒ ටික දාගන්න. මම ගොඩක් විස්තර කරලා කියන්නේ නැහැ මේ හදන හැටි. ඉතින් අන්තිමට අපි අල ටික දාගත්තට පස්සේ අන්තිමට තමයි ලීක්ස් දාන්නේ. මොකද ඒක අර ටිකක් අර ගොඩාක් තැම්බෙන්නේ නැතුව අර ටිකක් ෆ්‍රෙෂ් විදිහට තියාගන්න ඕන හින්දා කොළ පාටට ගෑස් එක ඕෆ් කරාට පස්සේ තමයි ලීක්ස් ටික දාගන්නේ අන්තිමට. එතකොට අර තියෙන රසයෙන් ඒක මේවා කියන්නේ කුක් වෙනවා. රෝල්ස් එක මැදට දාන පේස්ට් එක හදාගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ අර රෝල්ස් එකේ ওই පේස්ට් එක දාලා ඔතන අර පෑන්කේක් එක හදාගන්න. මම ඒක මේ මෙච්චර කල් ඒකට පෑන්කේක් කිව්වේ නැහැ. මම ඒක වීඩියෝ එක දැක්ක එකට පෑන්කේක් එකක් කියලා කියනවා. ඉතින් ඒකින්ද තමයි මම දැන් මෙතන එහෙම එකක් කියන්නේ. මම දන්නේ ඒක හරිද වැරදිද කියලා. කොහොම හරි අර පේස්ට් එක ඔතන අර සුදු පාට වගේ මේ ඒක හදාගන්න තමයි හදන්නේ. ඉතින් ඒක එහෙම හදාගෙන මැද්දෙන් ওই විදිහට තියලා ඔතා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මම දැන් බිස්කට් කුඩු වටේ ගාලා ඒවා මේවා කරලා මේ ටික බැදගත්තා. රෝල්ස් එකේ පෙනුම එච්චර හිතන්න එපා ළමයි. මොකද අර සුදු පාට එකක් මම හැදුවේ අර පෑන්කේක් එකක් වගේ. අන්න ඒ කොටස මේ මම ඔතනකොට කැඩුනා. ඒකින් හින්දා හැඩේ එහෙම ගියා. ඉතින් ඒක හිත තමයි ඔය වගේ අමුතු විදිහට රෝල්ස් තියෙන්නේ. ඉතින් පෙනුවෙන් නම් රෝල්ස් නෙවෙයි වගේ වෙන්නද තියෙන්නේ. ඉතින් කොහොම හරි ඉතින් ඒ රෝල්ස් තමයි. එහෙනම් දැන් ඉතින් අපි කේක් කපන්නයි යන්නේ. ජීවිතේ මට වගේ වෙන කාටවත් නොකරෝ ආදරේ අම්මගේ වරමක්ද මට වැළපුණෝ ලේ ටික කිරියෝ නාම ආදරේ වැඩි වුණාම දෙතනින් පිටහර ගලයි ඒ ණය මට ගෙවන්න බෑ මේ ආත්මයට හැමදාමත් මං ණයයි අම්මට තාමත් ණයයි. ඉතින් ඔය විදිහට තමයි අපි කේක් කැපුවේ. ඉතින් මේක තමයි මම හදපු රෝල්ස් එකේ ඇතුලේ පෙනුම. රහ පාටද කියලා බලලා කියන්න. Hi guys, ඊයේ මට vlog එක ඉවර කරන්න අමතක වුණා. ඉතින් මං හිතුවා අද උදේම vlog එක end කරන වීඩියෝ එකක් ගන්නවා කියලා. ඉතින් මෙච්චර වෙලා මේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ඉතින් ආයෙමත් දවසක vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. එහෙනම් ගිලෙන්නම්. bye.